අපි ආදරය කරන කෙනාගේ අනාගතය අපිට කලින්ම දැක ගන්න පුළුවන් වුණොත් ඒක ආශිර්වාදයක්ද නැත්නම් ශාපයක්ද? අද අපි කතා කරන්න යන්නේ ආදරය, දුක සහ අනාගතය එකට බැඳෙන ජපාන ෆැන්ටසි ඩ්‍රාමා ෆිල්ම් එකක් ගැන. මේක තමයි ෆෝචුනා සයි. මූවි එක ඇතුළේ තියෙන හිඩන් මීනින්, ඉමෝෂනල් මොමන්ට්ස් සහ එන්ඩින් එක ගැන ඩීටේල් රිවිව් එකක් එක්ක ඔයාලා ඉන්නේ SKD Movies channel එකත් එක්ක. තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. කතාව ආරම්භ වෙන්නේ ගුවන් යානයක් කඩන් වැටිලා තියෙන දර්ශනයකින්. එතන සිය ගණනක් මිනිස්සු මරණයට පත් වෙලා. ඒත් වාසනාවට කුඩා දරුවෙකු ජීවිතුන් අතර ඉන්නවා. එයාගේ නම ශිනිචිරෝ. ඒ පුංචි දරුවා එයාගේ දෙමාපියෝ හොයන ගමන් එන්නේ. සමහර විට එයාලා මරණයට පත් වෙන්නේ නැති. ඊට පස්සේ ශිනිචිරෝට ඇහෙනවා එතන ඉන්න ගැහණු ළමයෙක් උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒ ගැහණු ළමයා තුවාල වෙලා කොච්චර වේදනාවකින්ද ඉන්නේ. එයාව කොහොමද බේර ගන්න ඕනි කියලා ශිනිචිරෝට තේරුමක් නැහැ. ඊට පස්සේ ගුවන් යානයේ විශාල කොටසක් ඒ ගැහණු ළමයාගේ ඇඟට වැටිලා එයා මරණයට පත් වෙනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ගෙවිලා යනවා. එතනදී ශිනිචිරෝව පෙන්නනවා. එයා දැන් ලොකු ළමයෙක්. එයා කාර් ගරාජ් එකක වැඩ කරනවා. එතන අයිති කෙනාගේ නම ටෙට්සුවා. එයා ශිනිචිරෝට තමන්ගේ දරුවෙක්ට වගේ සලකන්නේ. ශිනිචිරෝ ටෙට්සුවව දකින්නේ තාත්තා වගේ. ටෙට්සුවා ඉක්මනින්ම තවත් ගරාජයක් විවෘත කරන්න ඉන්නේ. ඒ ගරාජ් එකේ මැනේජර් වෙන්න ශිනිචිරෝට කියනවා. ඒත් ශිනිචිරෝ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද එයා තවම මේ තනතුරට සුදුසු නෑ කියලා යාට හිතෙනවා. ඒත් ටෙට්සුකෝ කියනවා ඔයා තව ටිකක් කල්පනා කරලා උත්තරයක් දෙන්න කියලා. එයාගේ දුව මිට්සුකොත් ශිනිචිරෝට කියනවා ඔයා එක බාර ගන්න කියලා. මොකද ඒකට හරියනම කෙනා ඔයා කියලා කියනවා. ඒ ගරාජ් එකේ වැඩ කරන කණේඩ නම් මේකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා හැම වෙලාවෙම ශිනිචිරෝට ඊර්ෂ්‍යා කරනවා. මොකද ටෙට්සුව හැම වැඩකදීම ශිනිචිරෝට ප්‍රමුඛත්වය දෙන නිසා. එයා හැම වෙලේම ශිනිචිරෝට කරදර කරලා තමයි එයාගේ කේන්තිය පිට කරගන්නේ. අදත් එයා ශිනිචිරෝට කරදර කරලා තල්ලු කරලා එතනින් යනවා. එතනදී ශිනිචිරෝගේ ෆෝන් එක කැඩෙනවා. වැඩේ වුණාට පස්සේ එයා ෆෝන් එක රිපෙයාර් කරන්න ෂොප් එකට යනවා. එතන ඉන්න ගැහණු ළමයෙක්. එයාගේ නම ආයි. ශිනිචිරෝ එයාට ෆෝන් එක දෙනවා. ආයි කියනවා මේක ගොඩක් පරණ ෆෝන් එකක්. මේකේ කොටස් හොයාගන්නත් නැහැ කියලා. ඒත් කොහොම හරි කරලා ෆෝන් එක රිපෙයාර් කරලා දෙනවා. ඒක නිසා ගෙදර ගිහිල්ලා ශිනිචිරෝ එයාගේ ෆෝන් එක දිහා බලාගෙන ආයිව මතක් කරනවා. ඊළඟ දවසේ එයා කෝච්චියෙන් වැඩට යනකොට එයාගේ ඉස්සරහා ඉන්න මනුස්සයාගේ අත් දෙක අතුරුදහන් වෙනවා පේනවා. එතනදී අපිට පෙන්නනවා ගුවන් යානය අනතුරු වුණ ස්ථානයේදී ශිනිචිරෝට බලයක් ලැබිලා තියෙනවා. ඒ බලයෙන් එයාට මිනිසුන්ගේ අනාගතය ගැන දැනගන්න පුළුවන්. ස්පෙෂලි එයාලගේ මරණය ගැන. කෙනෙක් මරණයට පත් වෙනවා නම් එයා මරණයට පත් වෙන කලින් එයාගේ දෑත් අතුරුදහන් වෙනවා පෙන්නනවා. ඒත් ශිනිචිරෝට කිසිම දෙයක් කරගන්න බෑ. ඒක නිසා එයා වැඩට යනවා. එතනදී ආයමත් මිට්සුකෝ ශිනිචිරෝට කියනවා අලුත් වාහන ගරාජ් එකේ මැනේජර් වෙන්න කියලා. ඒත් ශිනිචිරෝ ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. වැඩ ඉවර වෙලා අර ෆෝන් ෂොප් එක ළඟින් යනකොට ආයිව ඉන්නවද බලනවා. එතකොටම කෙනෙක් ශිනිචිරෝගේ ඇඟේ හැප්පෙනවා. එයාගේ අත් දෙකත් අතුරුදහන් වෙනවා. ඒක නිසා ශිනිචිරෝ එයාගේ පස්සෙන් දුවගෙන යනවා. එයාට මොකද්ද වෙන්නේ කියලා බලාගන්න. ටික දුරක් යනකොට වාහනයක් එයාව යට කරගෙන යනවා. ශිනිචිරෝට එයා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරි වුණ එක ගැන එයා දුක් වෙනවා. ඊළඟ දවසේ එයා වැඩට ගිහින් මිට්සුකෝගෙන් අහනවා ඔයාට බලයක් ලැබුණොත් මිනිස්සුන්ගේ අනාගතය ගැන දැනගන්න, ඒ එක්කම එයාලා මැරෙන වෙලාව දැනගන්න ඔයා මොකද කරන්නේ යාලා වෙනුවෙන්? මිට්සුකි කියනවා ඒක බලයක් නෙමෙයි ශාපයක්. ඒක නිසා එයාට නම් ඒ වගේ බලයක් කොනේ නෑ කියලා. ශිනිචිරෝ දකිනවා එයාගේ ෆෝන් එක ආයෙමත් වැඩ කරන්නේ නෑ කියලා. ඒක නිසා ඒක රිපෙයාර් කරගන්න ආයෙ ළඟට යනවා. එතනදී ශිනිචිරෝ දකිනවා ආයෙගේ අත් දෙක අතුරුදහන් වෙනවා. ඒක දැකලා ශිනිචිරෝ ගොඩක් කලබල වෙලා එයාව කොහොම හරි බේර ගන්නවා කියලා හිතනවා. එයා වැඩේ වුණාම පොඩ්ඩක් කල්පනා කරලා පස්සේ කියනවා කොෆි ෂොප් එකේදී හමු වෙමු කියලා. එතනදී ශිනිචිරෝ දකිනවා ආයෙගේ දෑත් ටිකෙන් ටික පේන්න ගන්නවා. ඒක දැකලා ශිනිචිරෝ ගොඩක් සතුට වෙනවා. ආයෙ අහනවා ඇයි ආව හමු වෙන්න ඕනේ කිව්වේ කියලා. ඊට පස්සේ ශිනිචිරෝ කියනවා එයාට අනාගතේ බලන්න පුළුවන් බලයක් තියෙනවා කියලා. ඒත් එයාට සැකයි ආයෙ එයා කියපු කතාව විශ්වාස කරන එකක් නෑ කියලා. ඒක නිසා සොරි කියලා එතනින් යන්න යනවා. ගෙදර යන ගමන් එයාගේ පපුවේ ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් කොහොම හරි එයා සංසුන් වෙලා ගෙදරට එනවා. ඊළඟ දවසේ වැඩට ගිහින් එයා ටෙට්සුවට කියනවා ඒ අලුත් වෙහිකල් ගරාජ් එකේ මැනේජර් වෙන්න සූදානම් කියලා. ශිනිචිරෝ ගොඩාක් රැ වෙනකන් ගරාජ් එකේ වැඩ කරන ගමන් ඉන්නේ. ශිනිචිරෝව හම්බෙන්න ආයෙ ගරාජ් එකට එනවා. ශිනිචිරෝ ආයෙව දැකලා පුදුමයටපත් වෙනවා. ආයෙ කියනවා ඔයාගේ ඇඩ්‍රස් එක කලින් ගරාජ් එකෙන් ඉල්ලගත්තේ. එයා මෙතනට ආවේ වැදගත් දෙයක් කතා කරන්න කියලා. ශිනිචිරෝ එයාට කොෆි එකක් හදලා දෙනවා. ආයෙ නිවුස් පේපර් එකක් අතේ තියාගෙන ඉන්නේ. එයා කියනවා එයාගේ ෂොප් එකට ටිකක් එහායින් ෆැක්ටරි එකක් තියෙනවා. ඒකට ඊයේ පහර දීමක් සිද්ධ වෙලා.
එකකින් ගොඩාක් අය මරණයටපත් වෙලා. ඒ මැරිච්ච අය අතරේ ආයෙත් ඉන්න තිබුණා. මොකද හැම දවසකම වැඩි ඉවර වෙලා එයා ගෙදර යන්නේ ඒ මාර්ගයෙන්. ඒ ශිනිචිරෝ ඊයේ රෑ ඇයව බේරගත්තා. එයා කියනවා ඔයා මට ඒ අනාගතය ගැන කියපු දේ මතකයි කියලා. ඒ එක්කම එයා ශිනිචිරෝට ස්තුති කරනවා. ශිනිචිරෝට පොඩි හිනාවක් යනවා. ඊළඟ දවසේ මිට්සුකෝ ගරාජ් එකට ආවම දැනගන්නවා ඊයේ රෑ කවුරු හරි මෙහෙට ඇවිත් කියලා. එයා ශිනිචිරෝගෙන් ඒ ගැන අහනවා. ශිනිචිරෝ අවංක වෙලා හැමදේම ඇයට කියනවා. මිට්සුකෝට මේ ගැන ගොඩක් සතුටුයි. මොකද ශිනිචිරෝට ගෑනු ළමෙක්ට හිත කියපු පළවෙනි පාර මේකනේ. මොකද මීට කලින් කිසිම ගෑනු ළමෙක් එක්ක යාළු වෙලා නෑ එයා. මිට්සුකෝ කලින් වෙච්ච කතාවක් කියනවා. ටෙට්සුවාගේ ගරාජ් එකේ මාකෝ කියලා ගෑනු ළමෙක් වැඩ කළා තියෙනවා. එයා ශිනිචිරෝට ගොඩක් කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. ඒත් ශිනිචිරෝ එයාගේ දිහා අවධානයක් යොමු කළා නෑ. ඒක නිසා මාකෝ ගරාජ් එකට ආපු සල්ලිකාර කොල්ලෙක් එක්ක යාළු වෙනවා. එයාලා එතනින් අයින් වෙලා යන්න යනවා. කතාව වර්තමානයට එනවා ආයෙමත්. එතනදී මිට්සුකෝ සහ ශිනිචිරෝට ටෙට්සුකෝගේ කටහඬ ඇහෙනවා. එයා කනේරට හොඳටම බයිනවා. මොකද කාටවත් නොකියා හදන්න දීපු වාහනයක් අරගෙන පාටි එකකට ගිහින්. එයා ඒ වරද පිළිගන්නේ නැතුව ටෙට්සුකා එක්ක එකට එක කතා කරන්න ගන්නවා. එයා එක රණ්ඩුවට යනවා. ඊට පස්සේ ටෙට්සුවා එයාට පහර දෙනවා. එයාව ජොබ් එකෙන් අයින් කරනවා. ඒත් කනේර එතනින් යන්න හදනකොටම ටෙට්සුවාගේ අත් දෙක දකිනවා. ඒක අතුරුදහන් වෙන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ ටෙට්සුවාගේ ජීවිතයත් අනතුරේ තියෙන්නේ. ශිනිචිරෝට යාව යාගම තාත්තා වගේ. ඒක නිසා එයා තීරණය කරනවා ටෙට්සුකෝව කොහොම හරි බේරගන්න. ඊට පස්සේ වැඩි ඉවර වෙලා රෑ කෑම ගන්න කතා කරනවා. දෙන්නත් එක්ක රෙස්ටොරන්ට් එකට පයින් ඇවිදගෙන යනවා. ඒත් මගදිකට ශිනිචිරෝ අවධානයෙන් ඉන්නේ ටෙට්සුවා සහ එයාගේ වටේ තියෙන දේවල් ගැන. ඒත් එක්කම අඳුරු තැනක ඉඳන් කනේඩායි අකඩ පොල්ලක් අරගෙන දුවගෙන එනවා ටෙට්සුකොට පහර දෙන්න. ඒත් ශිනිචිරෝ මැද්දට පැනලා ටෙට්සුවා බේර ගන්නවා. ටෙට්සුවාගේ ජීවිතේ බේරෙනවා. ඒත් එතනදී ශිනිචිරෝට හાર્ට් ඇටැක් එකක් හැදෙනවා. එයාගේ ඇස් ඇරෙනකොට එයා ඉන්නේ හොස්පිටල් එකේ. මිට්සුකෝ එයාට කියනවා ටෙට්සුකෝ කනේඩට සමාව දුන්නා කියලා. මොකද එයා යාගේ වැරද්ද තේරුම් ගත්තා කියලා. ඊට පස්සේ ડોක්ටර් ටකියෝ ශිනිචිරෝ පරීක්ෂා කරන ගමන් කියනවා මේක ආතතිය නිසා සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතනදී ශිනිචිරෝ පොඩි ළමෙක් අතුරුදහන් වෙනවා දකිනවා. ඒක නිසා එයා දරුවගේ පස්සෙන් යන්න උත්සාහ කරනවා. ඒ ડોක්ටර් ටකියෝ එයාව නතර කරලා අහනවා ඔයත් ඒ දරුවෝ අතුරුදහන් වෙනවා දැක්කද කියලා. ඊට පස්සේ දෙන්නම රෝහලේ වහල උඩට ගිහින් කතා කරනවා. ડોක්ටර් ටකියෝ කියනවා එයාටත් මේ හැකියාව තියෙනවා කියලා. ඒකට කියන්නේ ෆෝචූන්යි කියලා. ඒත් අපි සාමාන්‍ය මිනිස්සු දෙවියන් නෙමෙයිනේ. ඒ නිසා කාගේවත් තිරණමක් වෙනස් කරන්න හරි බලපෑමක් කරන්න හරි අපිට අයිතියක් නැහැ. මොකද එහෙම කරන්න ගියොත් එයාගේ ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඔයාට පපුවේ අමාරුවක් හැදුනේත්. ඊට පස්සේ ශිනිචිරෝ මේ ගැන මගදිකට කල්පනා කර කර යනවා. ඊළඟ දවසේ එයා ආයෙත් හමු වෙන කතා කරනවා. ශිනිචිරෝ ආයෙත් කියනවා එයා විවාහ කරගන්න කැමතියි කියලා. ඒත් ආයෙ කිසිම උත්තරයක් දෙන්නේ නැතුව එතනින් යන්න යනවා. ඒත් එයා ඊළඟ දවසේ කැමති වෙනවා. ඒ නිසා එයාලා නිතරම හමු වෙන්න ගන්නවා. එයාලගේ ආදරේ එන්න එන්න ශක්තිමත් වෙනවා. කනේඩා ආයෙමත් ගරාජයට ඇවිත් රැකියාවක් කියලානවා ටෙට්සුකෝගෙන්. ශිනිචිරොත් කියනවා එයා වැඩට ගන්න කියලා. ඒක නිසා ටෙට්සුකෝ එයාව වැඩට ගන්නවා. ඊට පස්සේ කනේඩා ටෙට්සුකෝ සහ ශිනිචිරෝට ස්තුති කරනවා. ඊළඟ දවසේ ශිනිචිරෝ එයාට සහ ආයෙට මුදු දෙකක් මිලදී ගන්නවා. ඒකම හොස්පිටල් එකට යනවා ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. එතනදී ડોක්ටරයාට අනතුරු අඟවනවා. ආයෙමත් ඔයාට හાર્ට් ඇටැක් එකක් ආවොත් ඔයා මිය යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ශිනිචිරෝ එයාගේ ගරාජ් එකට යනවා. එතනදී පිරිමි ළමෙක් එනවා කාර් එක හදාගන්න. එයා වෙන කවුරුත් නෙමෙයි මාකෝගේ පෙම්වතා. ඒක නිසා ශිනිචිරෝ එයාගේ මාකෝ ගැන අහනවා. ඒත් පිරිමි ළමයාට මාකෝ ගැන ගොඩක් නරක දේවල් කියනවා. ඒකම ශිනිචිරෝටත් ගොඩක් නරක දේවල් කියනවා. ඒ ශිනිචිරෝ සංසුන් වෙලා මුකුත්ම නොකර ඉන්න තීරණය කරනවා. ඊළඟ දවසේ එයාගේ කාර් එක ගෙනියන්න එනකොට ශිනිචිරෝ දකිනවා එයාගෙන් ගත් අතුරුදහන් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ එයාත් ඉක්මනට මරණයටපත් වෙනවා කියලානේ. ඒත් එයා කිසිම දෙයක් නොකර පාඩුවේ ඉන්න තීරණය කරනවා. ටික දවසකට පස්සේ එයාගේ ෆියුනරල් එකේදී ශිනිචිරෝ ඉන්නවා පෙන්නනවා. එතනදී මාකෝගේ පොඩි දුව එයාගේ තාත්තා වෙනුවෙන් අඬ අඬ ඉන්නවා. ශිනිචිරෝයි දරුවා ඉන්න විදිය දැකලා කුඩක් දුක් වෙනවා. ගුවන් යන අනතුර සිද්ධ වුණ තැන හිටිය දරුවා සැරින් සැරේ මතක් වෙනවා. එදා එයාට බේරගන්න බැරි වුණා. ඊළඟ දවසේ එයා කලකිරීමට පත් වෙලා පාක් එකකට ගිහින් වාඩි වෙනවා. එතන පොඩි ළමයි යාළගේ ටීචර්ස්ලා එක්ක සෙල්ලම් කරනවා. පොඩි ගැහැණු ළමෙක් එයාගේ ළඟට ඇවිත් බෝලේ ඉල්ලනවා. ඒත් මොංචි දරුවගේ ඇඟත් හිමි හිමින් අතුරුදහන් වෙනවා. අනිත් දරුවන්ගේ ටීචර්ස්ලාගේ ඇඟවලුත් අතුරුදහන් වෙන්න ගන්නවා. ඒක නිසා ශිනිචිරෝ හැම දරුවෙකුගේම අත් චෙක් කරන්න ගන්නවා. ඒ ටීචර්ට හිතෙන්නේ මෙයා ළමයිට වැරදි දෙයක් කරනවා කියලා. ඒක නිසා ටීචර් ඔක්කොම ළමයි එක්කගෙන එතන පිටත් වෙනවා. ඒත් ඇයගේ අතින් ස්කූල් එකේ ලෙටර් එකක් වැටෙනවා. ඒකේ ලියලා තියෙන්නේ පාසලේ දරුවන් ට්‍රේන් එකේ ට්‍රිප් එකක් යනවා කියලා. එතනදී යට තේරෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ නිසා එයා ඊළඟ දවසේ ඒ ස්ටේෂන් එකට යනවා.
ගොඩක් මගින්ගේ ඇඟවල් අතුරුදහන් වෙනවා පේනවා. එතකොට ශිනිචිරුවට තේරෙනවා අනිද්දා උදෑසන 7 මාට පිටත් වෙන ට්‍රේන් එක ඇක්සිඩන්ට් වෙනවා කියලා. එයා මේ ගැන දැනගන්නේ ස්කූල් එකේ ලෙටර් එකේ ලියලා තිබුණ ළමයි ට්‍රේන් එකේ අනිද්දා මේ වෙලාවට ට්‍රිප් එකක් යනවා කියලා. එතකොට ශිනිචිරුවට මතක් වෙනවා ආයෙ වැඩට යන්නෙත් මේ ට්‍රේන් එකේ නේද කියලා. ඒ කියන්නේ ඇගේ ජීවිතේ තනතුරේ තියෙන්නේ. ඒක නිසා එයා එදා රෑම ඇයව හමු වෙන්න ආයෙගේ ගෙදර යනවා. එයා හොඳින් ඉනවා දැකලා ගොඩක් සතුටු වෙනවා. ඒත් හෙට වෙන්න තියෙන අනතුරෙන් ඇය බේරගන්න එයා එක දින 3ක ට්‍රිප් එකක් යන්න කතා කරනවා. ආයෙ මුලින්ම කල්පනා කරනවා. පස්සේ හා කියලා කියනවා. ශිනිචිරෝ ගොඩක් සතුටු වෙනවා. ඒත් එයාට ඒ දරුවන් සහ අනිත් මගින්ද බේරගන්න තියෙනවා. ඒක නිසා ස්කූල් එකට කෝල් කරලා මේ ට්‍රිප් එක කැන්සල් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒත් කිසිම හේතුවක් නැතුව ට්‍රිප් එක කැන්සල් කරන්න බෑ කියලා ස්කූල් එකේ ගුරුවරු කියනවා. හවස් වරුවේ ශිනිචිරෝ ලෙටර් එකක් ලියනවා. ඒකේ එයා ආයෙට හැමදේම ඇත්ත ලියනවා. එතන යාලා දවස් 3කට බොරුවට දාගත්ත ට්‍රිප් එක ගැනත් ලියනවා. එයා ආයෙට කොච්චර ආදරය කරනවද කියලාත් ලියනවා. ඊළඟ දවසේ උදේ ඔක්කොම ප්ලෑන් වතුර යනවා. ආයෙ මැසේජ් එකක් එවනවා. එයාගේ වැඩ කරන තැන සහායට ඉන්න කෙනා අසනීප වෙලා ඒ නිසා ඇයට ස්ටෝ එකට යන්න වෙනවා කියලා. ශිනිචිරෝ මේ මැසේජ් එක දැක්ක ගමන් ස්ටේෂන් එක පැත්තට දුවගෙන යනවා. ඒත් පොලිසියෙන් ගෙදර එළියට වෙලා ශිනිචිරෝ එනකම් බලන් ඉන්නවා. මොකද ස්කූල් එකේ ටීචර්ස්ලා එයාට විරුද්ධව කම්ප්ලේන්ට් කළා. දරුවන් එක මිස්බිහේව් කරා කියලා. ඒ තායිව බේරගන්න ඕන නිසා එයා පොලිසියෙන් බේරිලා පැනලා ගිහින් ට්‍රේන් ස්ටේෂන් එකට යනවා. එතනදී දකිනවා ආයෙ ට්‍රේන් එකට නැගලා ට්‍රේන් එකක් පිටත් වෙනවා. ඒ නිසා එයා ටැක්සි එකකින් ඊළඟ ස්ටේෂන් එකට ඉක්මනින්ම යනවා. මොකද ට්‍රේන් එක එතනට ආපු ගමන් එක නතර කරගන්න. එතනදී ශිනිචිරෝ දකිනවා කන්ස්ට්‍රක්ෂන් කටයුත්තක් සිද්ධ වෙන ගමන් තියෙන්නේ. ඒක දැක්කම ශිනිචිරෝ තේරුම් ගන්නවා කන්ස්ට්‍රක්ෂන් සඳහා භාවිතා කරන දොබකරයක් දුම්රිය මැදිරියට වැටිලා ඒකෙන් යාල සියලුම දෙනා මිය යනවා කියලා. ඒත් ශිනිචිරෝ මේ දේ සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එයා ස්මෝක් කැන්ඩල් එකක් අරගෙන ට්‍රේන් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා. ආයි හරියටම එන්ජිමට පිටිපස්සෙන් තියෙන මැදිරියේ ඉන්නේ. එයා ශිනිචිරෝ දැකලා ඩ්‍රයිවර්ට ට්‍රේන් එක නතර කරන්න කියනවා. ඩ්‍රයිවර් ට්‍රේන් එක නතර කරනවා. ඒ එකම දොබකරයක් කඩාගෙන වැටෙනවා පෙන්නනවා. ඒකෙන් අදහස් වෙන්නේ ශිනිචිරෝ මේ ට්‍රේන් ඇක්සිඩන්ට් එක නතර කරලා සීලම මගින්ගේ ජීවිතේ බේරගත්තා කියලා. ආයි ඉක්මනින්ම ට්‍රේන් එකෙන් බැහැලා ශිනිචිරෝ ඉන්න තැනට දුවගෙන යනවා. ආයි යාව තුරුළු කරගෙන අඬන්න ගන්නවා. මොකද ආයිව සහ අනිත් මගින් බේරගන්න ශිනිචිරෝ එයාගේ ජීවිතය අවදානමකට දැම්මා. ශිනිචිරෝගේ ෆියුනරල් එකේදී ආයි දැනගන්නවා ශිනිචිරෝට ජීවිතේට ලං වුණ පළවෙනි ගැහණු ළමයා එයා කියලා. ඒ කාලයාගේ දුක තව වැඩි වෙනවා. ඊළඟ සීන් එකේදී දැනගන්න ලැබෙනවා පොඩි කාලේ සිද්ධ වුණු ගුවන් යාන අනතුරේදී උදව් ඉල්ලපු පුංචි ගැහණු ළමයා වෙන කවුරුත් නෙමෙයි ආයි. එතන කම්පැනි හේතුවෙන් ශිනිචිරෝට මතක නෑ එයා ආයිගේ ජීවිතේ බේරගත්තා කියලා. එතනදී ආයෙ දැනගන්න ලැබෙනවා ආයෙටත් ෆෝචුන් නයි තියෙනවා කියලා. එයා මුළු කාලේ පුරාම ශිනිචිරෝව හොයන ගමන් ඉඳලා තියෙන්නේ. පළවෙනි පාරට ශිනිචිරෝ සාප්පුවට ආවට පස්සේ ආයෙගේ ඇඟ අතුරුදහන් වෙනවා දකිනකොට ඇය දැනගන්නවා ඒ පිරිමි ළමයා ශිනිචිරෝ කියලා. ඇය හිතාමතාමයි ට්‍රේන් එකට නගින්නේ. මොකද ශිනිචිරෝ ඇගෙන් ට්‍රිප් එක ගැන අහන්න කියපු වෙලාවේ ශිනිචිරෝගේ සිරුර අතුරුදහන් වෙනවා ආයෙ දකිනවා. ඒක නිසා ඇය ශිනිචිරෝ බේරගන්න ට්‍රේන් එකේ යන්න තීරණය කරනවා. ඒත් ශිනිචිරෝ එයාගේ ආදරේ බේරගන්න එයාගේ ජීවිතේ පරදුවට තියෙනවා. ඊට පස්සේ ආයේ ශිනිචිරෝ ලියපු ලෙටර් එක කියවන ගමන් ඉන්නේ. ඒක කියවපු ගමන් ආයේ හයියෙන් අඬන්න ගන්නවා. එයා ගෙනාපු රින් එක දාගෙන එයාව ගොඩක් මිස් කරනවා. ඉතින් මේක තමයි ෆෝචුන් අයි මූවි එක. ඉමෝෂන්, ෆැන්ටසි සහ ආදරය එකට මික්ස් වුණ ස්ටෝරි එකක් විදිහට මේ ෆිල්ම් එක කිසිදා අමතක නොවන හැඟීමක් ඉදිරි කරනවා. ඔයාලට මේ මූවි එක ගැන කොහොමද හිතුනේ? එන්ඩින් එක ගැන ඔයාලගේ ඔපීනියන් එකත් මූවි එකට දෙන රේටින් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. මේ වගේ මූවි රිවිව්ස් තව තවත් බලන්න SKD Movies channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් share කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ රිවිව් එකකින් නැවත හමු වෙමු. Until then, watch movies, feel the story.